ශාස්ත්‍ර කියනවානමද මොනවාද ශාස්ත්‍රයක් කියන්නේද එච්චරද කියන්නේ වෙන්න තියෙනවද මොනවද අත් බලය කියනවා මොන බලලා දැන් ඉස්සරහට වෙනදී පස්සට කරන්නේ ඔයාලට ඕනි මොනවද ඕනම ශාස්ත්‍රයක් තියෙනවා මාත්‍යගේ මුණ බලලා නෝනාගේ විතර කියනවා නෝනාගේ මුණ බලලා මාත්‍යගේ විතර කියනවා මාත්‍යගේ අතේ මොකද පොඩ බලන්නේ ඉවරේ කොහොමද හොඳයි අතේ කාල හොඳයි බොරොම කාලයක් ඉවත් වෙනවා එතෙයි කුකුලෙක් වගේ තමයි කරවලේ තියෙනවද කරවලේ තියෙනවද බොරොම ගන්නේ අත දෙන්න දෙපා පාඩවත් ඔය ඇටි අපන් කරවලේ තියෙනවද ඕමල ඕමලයිද මම කැමති යෝගලාට සාධන කියන්නේ ඔය මාත මොඳ ජීවිතේ පාඩයි මේ දෙන්නේ නෝනේ අද දෙනම සාකේ කියන්නේ දෙලපා දෙන්නකෝ මොකද පාඩේ හොඳ සාකේ කියනවා මාතිලා රසවත් වෙන කෙනෙක් තමයි. කවුද රසවත් වෙනවද? අම්බර ගන්නේ. ඒක අම්බර ගොඩක් කාලෙවාගේ මට තේරෙන්නේ. මාත්‍යාට යෝනා ඊයේ වගේ පැටවනවා තමයි. ඒක පයින්දගෙන තව පැටව තමයි. ඕනේ ඉතින් ශාස්ත්‍ර කියනවා මාත්‍යාට කියලා කැමති ඉතින් එන්නකෝ රාලන්නේ ආරි රසනේ ඉනාලත්තා ඔයා එන්නකෝ මාත්‍යා එන්න මාත්‍යානේ ආරිම හොඳ කෙනෙක් ඔයා අම්මට කාටද ආරිම ආදරේ කෙනෙක් මුණ බල්ල කිව්වා ඇයි පුංචි වෙනවා ඉනා වෙනකොට ඇත්තම තමයි මම කියන්නේ බොරු නෙමෙයි මාත්‍යාගේ අම්මයි තාත්තයි දැකලාගෙන බොහොම ආදරෙන් ඉන්න කෙනෙක් ඔයා මම බොරු නෙමෙයි නේද කියන්නේ මේ ළඟදී තාත්ත කෙනෙක් උනා නේද අපි කියන්නේ බොරුද මාත්‍යා ගෙදර නෝන්ද කෙනෙක් අපුණා තමයි අපි මාත්‍යා හැමදාම මට කියනවා එයා සාතර කියන්නේ ඈතට ගියාම උඹ හැමදාම වඩි තමයි මම කියනවා කකුලේ කාමාරුයි ඉතින් කකුලේ කාමාරු නිසානේ බාරෙන් ඉන්නේ එයා කියනවා මම දුර ගියාම කවුරු හරි දෙන්න ගන්නවද මේක සතර කියන්නේ මම දෙන්නේ මම දෙන්නද කිසිම කෙනෙක් දෙන්නගන්නේ එනම් කොහමද බාඩින් ඉන්නේ කකුල මාරු ඒක තමයි කකුල මාරු නිසා තමයි ඉන්නේ කවුරු සතර ආවද ඔන්න සතරක් කියන්නම් නෝනට නෝන සතරාට කැමති නැද්ද නෝනට කියන්නේ නෝනා ගැන කියනවා නම් නෝනා ගැන මට කියන්න පුළුවන් නෝනා කාට තමයි කාට වෙඩිලා වාගේ ඔබේ වාගේ දුම් දාලා කාට ඕන කෙනෙකුට ටොක් දාලා කියනවා ඇයි නෙමෙයි මට කියන්න පුළුවන් මාත්‍යාගේ නෝනාගේ මාත්‍යා මාගේ හොඳ කෙනෙක් කියලා. දරුවෝ දුල දෙන්නේ ඒක තමයි දුල දෙන්නේ කියනවා. තවත් දරුවෝ අංගේ යටයි කොහොම පරිස්සමෙන් දැරි කාලේ තරම් හොඳ නෑනේ. හැමදේම දියදම ඇති තමයි. දරුවෝ අතර බෑනේ. තව කවුරුහරි ඉන්නවද සාකලයක් ආන්නේ. සාත්‍රම් අත බලල කියනවා තාවතියා මම කියනවා නෝනලාගේ බබලා ඉන්නේ බබලාගේ මූණ බලලා තාත්තලාගෙන කියනවා නෝනලා බලයිද නෝනලා බලුණා නේද තාත්තලාගෙන කියවම බබලාගේ මූණ කියනවා අද ආගමුද ඔයා ගැන මට කියන්න දෙයක් තියෙනවා පොඩක් අහන්න බලන්න ඔයාගේ අත දෙන්න
යනවා. ආයෙත් දාලා යනවා. මේනිකක් වගේ පුතෙක් ඉන්නවා. මේනිකක් වගේ තමයි. ඒ ආරි ඩාක්ටර් කෙනෙක් ඔය දන්නේ නැතුණා ඔය නම් දෙන්නේ නැහැ බාහිර ඕනේ. වැරදි. යා ඩාක්ටර් උගන්නන්නේ තාම තේරිලා කෙනෙකුට ඉන්නවා නේද? නෝනායි මාතේ එකම තැනක කරන්නේ. එනම් මොකටම හොඳයි. ඔයදායි. හොඳයි මම කොහොමද කරන්නේ? Thank you so much.